හෙලෝ පෙන් සුබ අලුත් අවුරුද්දක් ඒවා අලුත් අවුරුද්දේ අලුත් විඩියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද මේ වීඩියෝෙන් කතා කරන්නේ Python courses ගැන. කොහොමද ෆ්‍රී කෝස් එකක් තෝරගන්නේ? කෝස් කන්ටෙන්ට් එක දිහා බලලා කොහොමද හොඳ කෝස් එකට එන්රෝල් වෙන්නේ කියලා අපි මේ වීඩියෝෙන් කතා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හරි අපි ඉස්සෙල්ලාම Cisco networking academy එකෙන් දෙන Python courses මොනවද කියලා බැලුවොත් ඔයාට ඒ networking කියන්නේ යාළුවගේ website එකට log වුණාට පස්සේ search කරන්න පුළුවන් මෙතන Python කියලා search කරාට පස්සේ මේ වගේ search result එකක් තමයි එන්නේ. මම මේකේ link එක description එකේ දාලා තියෙනවා. මේකේ සහ ඉස්සරහට තියෙන හැම එකේම. එතකොට ඔයාට Python කියන search result එකෙන් මෙතන පෙන්නනවා පළවෙනි ඉස්සෙල්ලාම learning collection එක. මේ card එකේ learning collection එකක් පෙන්නනවා. මෙතන මේ වෙලා තියෙනවා. සහ ඊට එහා පැත්තේ Python Essentials 1 එකයි 2 එකයි මෙතන beginner level එකයි intermediate level එකයි වෙනම පෙන්වනවා. සහ ඊට යට තව තුනක් පෙන්වනවා exam discount කියලා අර exam වලට අදාළ ඒවායි ඒ ටික පෙන්වනවා. මෙන්න මේ තුන තමයි course තුනක් විදියට පෙන්වන්නේ. ඒතකොට මේ තුනෙනොත් මේක learning collection එක. ඒ කියන්නේ මේ learning collection එක ඇතුලේ ආයිමත් තියෙන්නේ Essentials 1 කියන එකයි 2 කියන එකයි මේ courses දෙක තමයි මේක collection එක විදියට මෙතන පෙන්වන්නේ. ඒක මෙතන පැය 70ක් පෙන්වන්නේ සහ මෙතන පැය 30යි මෙතන පැය 40ක් විදියටයි පෙන්වන්නේ. මේ දෙකම ෆ්‍රී කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම එකක් ඇතුළට ගිහලා බලමු මොන වගේ කන්ටෙන්ට් එකක්ද තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. Python Essentials 1 කියන කෝස් එක ඇතුළට ගියාම එතනදී ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. මෙතන self paced කියන අප සාමාන්‍යව ඉගෙන ගන්න ඔන්ලයින් විදියටම ඉගෙන ගන්න සහ instructor led කියලා තියෙනවා. instructor led කියන්නේ අපි කොහෙට හරි ගිහිල්ලා academy එකට ගිහිල්ලා ඉගෙන අර කවුරු හරි through ඉගෙන ගන්නවා. එතකොට මෙතන පෙන්නනවා free මෙතන පැය 30යි beginner level labs 30ක් සහ මෙතන අර අපි තෝරගන්න මෙතන self paced තෝරන හින්දා මෙතන online instructor led කියලා පෙන්නුවොත් ඒත් ඒ විදිහම පැය 30යි beginner level instructor led කියලා මෙහෙම පෙන්නනවා. හරි එතකොට මෙතන යාළගේ overview එකක් මෙතන පෙන්නනවා සහ මෙතන තියෙනවා curriculum resources කියලා වෙනම tab තුනක්. එතකොට ඔයාලට මේ පැත්තට આવත් achievement කියන තැනින් මෙතන achievement එක මෙන්න මේ badge එක තමයි අපිට හම්බෙන්නේ Cisco networking academy එකෙන් verified Python essentials කියන badge එක. මේක අපිට LinkedIn share කරන්න පුළුවන් සහ Readly ඔයගෙත් share කරගන්න පුළුවන් සහ මෙතනදී තව පොඩි achievement විදියට පෙන්නනවා. මෙතන මේ Python program interaction achievement data type ගැන දන්නවා කියලායි ඊට පස්සේ control flow එක list එක achievement එක ගැන ගැන දැනුම තියෙනවා. ඒ වගේ තව පොඩි achievement ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන overview එකට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා in this course you will learning demand skills such as how to design, develop and improve computer programs, method for analyzing කොහොමද කියලා ටිකක් තියෙනවා සහ the course prepares you for the PCEP certified entry level Python programmer certification. මෙන්න මේ exam එකට ඔයාව prepare කරනවා කියනවා මෙන්න මේ course එකේ. හරි එතකොට අපි මෙන්න මොකද්ද මේ course එක කියලා බැලුවොත් PCEP කියන්නේ Python Institute එකෙන් දෙන exam එක. මම හිතන්නේ මේක paid exam එකක්. බලමු. මෙතනදී මෙන්න මේ entry level exam එකට තමයි ඔයාලව prepare කරනවා කියලා කියන්නේ අර Essentials 1 කියන course එකෙන්. ඒකට ඔයාලට ඒ course එක කරලා ඒකේ තියෙන දැනුම මේක මෙන්න මේ exam එකට attend කරන්න පුළුවන් කියලා තමයි එයාලා කියන්නේ. ඔය විදිහට තමයි එතන විස්තර දාලා තියෙන්නේ. මේකේ මොනවද exam එකේ විස්තර cost එක තියෙනවා $69ක් $86ක් with one take ඔය විදිහට voucher purchase ගන්න පුළුවන් සහ ඔය විදිහට තියෙනවා. හරි ඊට පස්සේ ආපහු අපි අතෙන්ට આવොත් මෙතනදී එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා introduction එකේ ඉඳන් මොනවද කියන module 1 එක මෙතන තියෙනවා module 2 එක 3 එක ඔය විදිහට පල්ලෙහාට මොනවද කරන්න කියලා තියෙනවා. හැබැයි මෙතනදී ගොඩක් එයාලගේ theoryත් එක්ක යන කියන අර project වගේ යන්නේ lab sessions තියෙනවා. ඒ lab 30ක් තියෙනවා කියලා මෙයාලා දාලා තිනවා. ඒකට අපි අර කරපු එකෙන්ම ඒක example එක විදිහට අපිට අර කරලා බලන්න පුළුවන් lab session එක මේකේ මොකක්ද output එක සහ යාළුවගේ පොඩි ප්‍රශ්න දෙනවා. ඒකේ answer එක දෙන්න තියෙනවා අර lab session එක විදිහට සහ code එක ලියලා මේ code එක තමයි මේ answer එක විදිහට එන්නේ කියලා අපිට අර submit කරන්න පුළුවන් විදිහ තමයි යාළුවා හදලා තියෙන්නේ. අපි ඊළඟට data camp එකේ තියෙන Python courses බැලුවොත් data camp website එකට log වෙලා Python කියලා search කරන්න. ඒකට 32044 මේ වගේ result එකක් එනවා. Python කියලා මෙතන මම මෙතන filter එකක් දාලා තියෙන නිසා. එතකොට ඔයාලට මෙතන learn data lab resources කියලා වෙන වෙනම ඔයාලට 32044 result එක එනවා. නැත්නම් ඔයාලට එන result එක divide කරලා පෙන්නනවා. එතකොට මම දැන් මේ learn කියන හිටියොත් අර course එකේ theory part එකට දාලා
තොට ඉන්ට්‍රක්ෂන් Python ඉන්ටර්මීඩියට් Python ඔය විදිහට පල්ලහැට බලාගන්න පුළුවන් ඔයාට මේක තියෙන කෝසස් සහ එයාලගේ ටයිම් ප්‍රේම් දීලා තියෙන ඕව පැය 3යි පොඩි කෝසස් තියෙන්නේ සිස්කෝ වගේ පැය 70 පැය 40 වගේ කෝසස් නෙමෙයි මේකේ සාමාන්‍යයෙන් මොඩියුල් වයිස් වගේ වෙන් කරලා තියෙන පොඩි කෝසස් විදිහට ඔයාලට ඉක්මනට ඉවර කරගන්න පුළුවන් මේකේ තියෙන ලර්න් කියන එකේ තියෙන මේ කෝසස් ටික. ඒකට data lab එකට ගියොත් ඔයාලට data exploration with Python ඔය විදිහට මොඩියුල් විදිහට කරලා තියෙනවා. මෙතනදීත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගොඩක් රිසල්ට් එකක් තියෙනවා. එයාලගේ කොච්චරක් වෙලා යනවද කියලා නැත්නම් ටයිම් ෆ්‍රේම් එක දීලා නැහැ. මෙතනදී අප්ලෝඩ් කරපු දවස් විතරයි. එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට රිසෝස් කියන එකනොත් එයාලගේ තියෙන Python වලට දාලා තියෙන රිසෝස් එහෙම නැත්නම් වෙබිනාර් වගේ ඔය සෙෂන්ස් මොනවද තියෙන්නේ කියලා එතන වෙල්ලා තියෙනවා. හරි අපි ඊළඟට Google for Education කියන platform එකේ Google ලා දෙන Python ඉගෙන ගන්න තියෙන platform එකක් සහ Google for Education කියන ගොඩක් තියෙනවා. මම මෙතනදී කතා කරන Python ගැන විතරයි. ඒතකොට Google for Python class කියන topic එක ඇතුලේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් articles තියෙනවා සහ article කියන්නේ learning material වගේම තමයි පල්ලෙහාට තියෙන්නේ. Python setup කරන විදිය Python intro මෙන්න මේ side menu එකේ බලා ගන්න පුළුවන් අපි කරනවා සහ ඔයාලට ඊට යටින් බලා ගන්න පුළුවන් lecture video introduction to strings list and sorting වගේ ඔය විදියට මේව බලා ගන්න පුළුවන් වීඩියෝ එකට ගිහිල්ලා බලුවොත්. Alrighty, hey there. Hey, good morning. Welcome to my same directory. So the way you run this thing, well, හරි ඔය විදියට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතන යාලගේ තියෙන වීඩියෝ සෙෂන් එක YouTube වීඩියෝ විදියට තමයි පෙන්වන්නේ. හැබැයි මෙතනදී මේ එක්සර්සයිස් ටිකකුත් පෙන්නනවා. ගොඩක්ම කියන්නේ පොඩ්ඩක් අර ඩිස්කෝ එහෙම නැත්නම් data camp එකේ තියෙනවට වැඩිය පොඩ්ඩක් අර වෙනස් වර්ඩ් විතර කියන්නේ අර ඩොකියුමන්ටේෂන් වගේ පොඩි පාර්ට් එකක් තියෙනවා. මෙතනදී අර බලාගෙන ඉන්න සහ YouTube එකේ අර වීඩියෝ ටික බලන්න පුළුවන්. හැබැයි මෙතනදී එක්සර්සයිස් ටිකකුත් එයාලගේ දීලා තියෙනවා. මේ විදියට මොඩියුල් එකට අදාළව. හරි ඊළඟට අපි කතා කරන කෝඩ් ක්ලවුඩ් එකේ Python courses ගැන. මෙහෙම ඉස්සෙල්ලාම ආව කෝඩ් ක්ලවුඩ් එකට ලොග් වුණාට පස්සේ මෙතන learning path කියලා තියෙනවා පෙන්නන්නම nav bar එකේ. ඒකට ඔයාලට මෙතන මේ වගේ menu එකක් එනවා. ඒකෙන් programming කියන topic එකට යන්න. හරි එතකොට ඔයාලට programming learning path එක මේ විදිහට පෙන්නනවා. ඒකේ courses 4ක් පෙන්නනවා. ඒ course 4න් මෙන්න මෙතන Golang එකයි Python basic එකයි පෙන්න්නනවා සහ ඊට යට ආය ඇඩ්වාන්ස් එකයි ඒකම PCAP අර සර්ටිෆිකේෂන් කෝස් එක මෙයාලගේ තියෙනවා. ඒතර අපි මෙතනදී අපි බලන්නේ Python basic කියන කෝස් එක. කෝස් එක ඇතුළට ගියොත් ඔයාලට මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් Python basic. පැය 1.4.3ක් වගේ තමයි පැයක වගේ කාලයක් පොඩි කාලයක් තියෙන්නේ. software engineer technical instructor ලීඩියා තමයි මේක ඔයාලට ටීච් කරන්නේ. එතකොට මෙතනදී කෝස් එක ඉන්ක්ලූඩ් විදිහට course include විදිහට course certificate එක demo videos තියෙනවා module 11යි quiz 38යි මේක time frame එක mock exam එකයි community එකට යාලට message දාන්න පුළුවන් ඔය ටික සහ discord එකෙත් ඒ විදිහමයි lesson 78යි language එක english විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ overview එකක් මේ විදිහට සහ අතන තිබ්බා මෙතන යාලට හම්බෙන include වෙන ඔක්කොම. එතකොට මෙතන ඒකේ විස්තරයක් විදිහට තමයි තියෙන්නේ. මෙතන තියෙනවා 5 mock exams කියලා. එතකොට එකක් නෙමෙයි 5ක් තියෙන mock exams. ඒතකොට මේ විදිහට certificate එකක් ගන්න පුළුවන් මේකේ. ඔය විදිහට පල්ලෙහාට බලා ගන්න ගියොත් ඔන්න මෙතන instructor ගැන විස්තරයකුත් තියෙනවා මෙතන. ඔන්න දැන් මෙතන තියෙනවා course content එක. course content එකේ එයාලා module අතන ඔක්කොම අපිට lessons 77ක් තියෙනවා. ඒක module වලට divide වෙන් කරලා තියෙනවා. introduction එකේ lessons 3යි. ඊට පස්සේ computer programming Python fundamentals එකේ lessons 19ක් විදිහට ওই විදිහට අර 77 වෙන් කරලා තියෙනවා. ඒතකොට මේ විදිහට ඔයාලට හැබැයි මේකෙදි ඔයාලට අනිවාර්යයෙන්ම lab sessions එක තමයි යන්නේ. ඒතකොට මේ code cloud එකේ තියෙන courses වල වෙනස්කම තමයි තියෙන්නේ. අර interactive ගතිය වැඩි කරන්න ලේසි සහ quiz තියෙනවා. මේ විදිහට මේ මොඩියුල් එකක් ඉවරලා quiz තියෙනවා සහ ඒ වගේ lessons ඉවර වෙලා එකිනෙකට quizzes තියෙනවා. මේකදී අපිට මේ විදිහට enroll වෙන්න පුළුවන්. මෙතන මේ course එකේ අපි ඉස්සෙල්ලාම ලොග් වුණාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා enroll this course කියලා. මෙතන enroll this course කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක ඇතුළට ගියාට පස්සේ පෙන්නනවා අර module 77 module 11යි lesson 77 මේ විදිහට තමයි පෙන්නන්නේ. මේ විදිහට පටන් introduction එක. Hey everyone, I'm Lydia Halley and I'll be your අපි වෙන එකකට ගිහිල්ලා බැලුවොත් For
first, let's briefly talk about Python. What is it exactly? Many people. ඔය විදිර තමයි යාලගේ කෝස්ස එක පෙන්න්නන්නේ කෝස්ස එක තියෙන ලෙසන්ස් වාලට ඩිලිව වෙන්න මෙන්න මේ විදියට යාලා තියෙන විදිර වීඩියෝ එක නැරට එකක් දාලා නැරට එකම යාලා කතා කරනවා කතා කරන දියෙන් තම අර කියවන්න විතරන්න මේ යාලගේ බොයිස් එකත් එක්ක තමයි කෝස්ස එක තියෙන හරි ඒ විදිහට තමයි කෝඩ් ක්ලවුඩ් එකේ Python basic කියන කෝස් එක තියෙන්නේ Python basic එකක් තියෙනවා සහ ඔයාලට කලින් බලන්න පුළුවන් මෙන්න මෙතනදී සහ ඇඩ්වාන්ස් විදියට Python certifications course එකකුත් තියෙනවා ඒකෙත් අර විදිහට මේ කෝස් සර්ටිෆිකේට් එක දෙනවා ඩෙමෝ මොඩියුල් 8යි ලෙසන්ස් 55යි ඔය විදිහට තමයි තියෙන්නේ ලෙසන්ස් 55 තමයි මේ මොඩියුල් 8කට වෙන් කරලා තියෙන්නේ මොක්ස් එක්සෑම් තියෙනවා අරක තියෙන විදිහ තමයි විස්තරේ මෙතන ඕවර්විව් එකක් මෙතන තියෙනවා සහ පල්ලයට ඇද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්ස්ට්‍රක්ටර් විස්තරේ කන්ටෙන්ට් එක කොහොමද තියෙන්නේ කියලායි මේකෙදි ලැබ් සෙෂන්ස් තියෙන හින්දා මේ කෝස් එක සාමාන්‍යයෙන් හොඳයි කියලා කියන්න පුළුවන් අර ඉන්ටරැක්ටිව් ගතියත් එක්ක අපිට ඉගෙන ගන්න ලේසි විදිහට යාලා හදලා තියෙනවා හරි මෙතනදී පස්වෙනි විදිහට මම උඩමි පලටෆෝර්ම් එක තියෙන කෝසස් කිහිපයක් පෙන්න්න ඒ උඩමගේ තියෙන කෝසස් එකක් නෙමේ දෙකක් තුනම්ම තියෙනවා ෆී මෙතන දවලට ්‍රී පයිතන් කෝසස්න් ටියටෝරියස් කියල පෙන්න්නනවා තොරත් ්‍රී ලර්නින් නොන් ඩුම කියල මෙන්න මේ කෝසස් කීපයක් පෙන්න්නවා මේ විතිරවට බලාගන්න පුළන් පයිතන් හෝ බිගිනස් දෙදස්වා මේ කලුත් එම දාපු අප්ලෝඩ් කරපයක් විදිර පෙන්න්නවා සෙවන් ලෙක්චස් පෑ දෙක කෝස්ස එකක් එතකොට අර සාමන පොඩි පෑ ගානකින් වාට පයිතන් ගැන බේසික් දැනුමක් ගන්න පුළ මේගේ කෝස් ඒපැක් කරොත් සහ මේ පෙලක් කෝසස් තියන සාමාන්‍ය හොඳ කෝසස් පෙලක්ම ගොඩක් හොඳ කෝසස් තියන උඩමක ගොඩක් ප්‍රී දෙනයටට පෙයිඩ් දේවය සම ගොඩක් හොඳ ඒවා තියෙන්නේ මමට පෙයිඩ් එකක් පෙන්න්න සාමාන්‍ය හොඳ කෝස එකක් මෙන්න මේ නවින් රෙඩ්ඩි කියතිනම් බයිතන් ප්‍රෝගෑමි ඕපීන් පයිතන් නොයිටි කියා දෙන කෝසේ මේ කෝසේ සාමාන්‍ය හොඳයි එක තියෙන කටෙන්ටයක් හොඳයි වීඩියෝ ටෝටල් පැය 14ක් තියෙනවා මේක පෙයිඩ් එකක් තුන මේක දවාට එතන අර වීඩියෝස් තියෙන හිද වීඩියෝ වල ඉගෙන ගන්න ඩොකමටේෂන් නොගේ කියවන්න එක අපිට කියන්න ඕන්නේ ඔඩි බලංගදලා කොනෝට් ඇකදාන් හරි පයිතන් ඉගෙන ගන්න පුළුවන් පයිතන් ෆෝ බිගිනස් කියලමගේ කෝස්ස එක තියෙන්නේ එතකොට ඒ විදිහට තමයි මෙන්න මේ නවින් රෙඩ්ඩිගේ මේ කෝස් එක තියෙන්නේ මම මේ කෝස් එකේ ලින්ක් එක දාලා තියන්න මේ කෝස් එක බලන්න මේ කෝස් එකේදී සාමාන්‍යයෙන් ගොඩක් කන්ටෙන්ට් එකක් තියෙනවා සහ ඉගෙන ගන්න ලේසි කෝඩ් ක්ලවුඩ් එකේ වගේම ඊටත් වැඩිය අර කියා දෙන දේ ඔලුවට යන ගතිය පොඩ්ඩක් වැඩි පයිතන් හරි මන්දවාට මුලින්ම සිස්කෝද කිව්වා කෝඩ් කලව් Google කිව්වා ඩේට කෑම් කිව සහ උඩමිගේ තියෙන කෝසස් කීපයක් ගැන කිව්වා මේ ඔක්කොගෙන්ම තියෙන එක කෝසැක්කෝ ගහිපයක් කරලා දැනුම් ගත්තර පසු වාට තියෙන ඒකට ප්‍රක්ටිකල් එක කරන්න පුළුව මෙන්න මේ Google කෝලප් කියන වෙබ්සයිට් එකෙන් Google දීලා තියෙන ප්‍රීන්ට වෙස්සයක් එතකොට මෙතන දවාට මෙන්න මෙතෙන් ටවට පස්සේ වාග තියෙන කෝලබ් කෝපන් කර නිව නෝට් බුක් කියලා හරි නිව නෝට් බුක් එක කෝපන් කරගෙන වාට පයිතන් පුරුදු වෙන්න පුළුවන් මේ විදිහට යාලගේ ඉන්ටර්ෆේස් එක තියෙනවා මෙතන වර කෝඩ් එක ගහලා ඒක රන් කරලා බලන්න පුළුවන් රන් කරාම පල්ලෙහාන් වැටෙනවා මෙතන මොකද එරර් එකක් තියෙනවා මේ විදිහට සහ ඔයගේ ප්‍රීවියු එකක් තියෙනවනේ මේ විදිහට මෙන්න මෙතන ටර්මිනල් එකේ වගේ VS Code අන Android Studio වගේ ඒවා වගේම මෙතනත් පල්ලේ වැටෙනවා වාගේ රිසල්ට් එක මේ කෝස් කිහිපෙන් ඔයාට Python ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සහ Python ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු